අපේ ගම්වල කියමනක් තියෙනවා. ගෙදර කොල්ලෙක් ඉගෙන ගත්තොත් ගෙදරම ගොඩ යනවා කියලා. එක දරුවෙක් ඉගෙන ගත්තොත් ගෙදරම ගොඩ යනවා. නිසා අධ්‍යාපනය තමයි අපේ ආණ්ඩුවේ වැඩිම අවධානය යොමු කරලා තිබෙන්නේ. අපේ අධ්‍යාපනයේ තිබෙන ප්‍රශ්නයක් තිබෙනවා. මම දත්ත අරගෙන බැලුවා. ඕලෙවල් විභාග ලියන්න කලින් ළමුන් 38000 පාසල් හැර යනවා. ඕලෙවල් විභාග ලියන්න කලින්. පළවෙනි පන්තියට ඒ කාලේ 320000ක් විතර දැන් 280000ක් විතර ඇතුල් වෙන්නේ. 320000ක් විතර ඇතුල් වෙනකොට ළමයි 38000ක් එකකින් ඕලෙවල් ලියන්න කලින් අත්තර යනවා. අපි බන්ධනාගාරගත වූවාගෙන් බැලුවා. ඒකෙන් 74කට ආසන්න ප්‍රමාණයක් 10 පන්තියට යටින් ඉන්න අය. එනිසා ඒගොල්ලෝ අපරාධ වලට සම්බන්ධ වෙනවා. මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා තිබෙනවා. එනිසා මේ ඕලෙවල් වලට පෙර පාසල් හැර යන එක නතර කරන්න. ඊළඟ ඕලෙවල් වලින් තව විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. ඊට ඉතුරු වෙච්ච ප්‍රමාණයක් තමයි ඒ ලෙවල් වලට යනවා. ඒ ලෙවල් වලින් යම් පාස් වෙන ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය යනවා. ඔක තමයි අපේ අධ්‍යාපන මාවත. නමුත් අපි තෝරන අධ්‍යාපන පාර ඒක නෙවෙයි. අනිවාර්ය ලෙස අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දෙන එක ආණ්ඩුවේ වගකීම. අනිවාර්ය ලෙස අවුරුදු 13ක අධ්‍යාපනය ආණ්ඩුව ලබා දෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් දෙමව්පියන්ට SMS පණිවිඩයක් කරනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා. ඒ වගේම අපි අපේක්ෂා කරන ප්‍රාදේශීය ලේකම් මට්ටමින් යම් නිලධාරි කණ්ඩායමක් පත් කරන්න දරුවා පාසලට ආවේ නැත්නම් නිලධාරි මහත්මයාට එන මේ දරුවා පාසලට ආවේ නැහැ කියලා. දවස් 2-3ක් එක දිගට ආවේ නැත්නම් ඒ දරුවට මොකද උනේ කියලා බලන්න ඕන. නැවත ඒ දරුවා පාසල් ගෙනියන්න. එක දරුවෙක්වත් අවුරුදු 13 අධ්‍යාපනයෙන් තොරව පාසලෙන් එළියට වැටෙන්න බෑ. ඒක අපේ අපේක්ෂාව. ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් සාධක කීපයක් අපි අපේ හාමුදුරුවෝ වහන්සේ කිව්වා වගේම පොත්වල තියෙන බර සහ අපේ විෂය නිර්දේශයන්ගේ තියෙන යම් පැරණිභාවය සහ නූතන ලෝකයේත් නව දැනුමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද? ඒ ඔක්කොමත් එක්ක අපි මේ අධ්‍යාපන නව පරිවර්තනය කරන්න සැලසුම් කරලා තිබෙනවා. එහිදී අපි අපේක්ෂා කරන ආකාර කීපයක් කාණ්ඩ 4කට කඩනවා. 1 5 6 9 9 11 11 13 කාණ්ඩ 4කට තමයි අපේ අධ්‍යාපනය පවතින්නේ. ඒ කාණ්ඩ අතරම අඛණ්ඩතාවයක් තියෙනවා. දැන් අපි O level කරනකොට O level සහ A level අතර සබඳතාවයක් නැහැ. සහ O level කරනකොට ප්‍රතිඵල මත තමයි අපි A level කරන්නේ මොකද්ද කියලා තීරණය කරන්නේ. හැබැයි නව අධ්‍යාපන ක්‍රමේදී O level කරනකොටම උසස් පෙළ කරන්නේ කුමක්ද කියලා තීරණය කරන්න පුළුවන් අවශ්‍ය නොපරිදි විෂයන් තෝරා ගැනීමට අයිතිය ලබා දෙනවා. O level කරනකොට දන්නවා මොකද්ද අපි A level වලට යන්නේ කියලා. නමුත් බොහෝ ගම්වල වෙන දේ තමයි O level වල ප්‍රතිඵල මත තමයි A level කරන්නේ. එහෙම නැත්නම් O level කරාට පස්සේ තමන්ගේ ගමේ තියෙන ඉස්කෝලේ තියෙන විෂය ධාරාවන් අනුව තමයි A level කරන්නේ. එහෙමනේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක අපි වෙනස් කරනවා. O level කරනකොටම දන්නවා මොකද්ද A level වලට මම හදාරන්නේ කියලා. ඒත් A level වලින් පස්සේ යට පාරවල් දෙකක් තියෙනවා. එකක් එයාට යන්න පුළුවන් මේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන පාරට යන්න පුළුවන්. අනිත් පැත්ත තමයි වෘත්තීමය පුහුණු ලබන පාරක් අපි හදන්න ඕන. මේ අවුරුද්දේ අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා පමණක් මිලියන 8000ක් වෙන් කරලා තිබෙනවා. 2032 දී තමයි අපි අපේක්ෂා කරේ පළවෙනි A level දරුවෝ එළියට එනවා කියලා මේ ප්‍රතිසංස්කරණ හරහා මේ 6 පන්තියට මේ අවුරුද්ද ඇතුළු වුණා නම් 2032 දී තමයි ඒගොල්ලෝ එළියට එන්නේ. તો 2032 වෙනකොට රට පුරා තම පිළිගනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගීමට අපේ අඩුම තරමේ දිස්ත්‍රික්කයකට දෙකක්වත් තියෙන්න ඕන. ඒවර නූතන වෘත්තීමය අධ්‍යාපන ලබා ගන්න පුළුවන්කම තිබෙන ඒ සඳහා දියුණු ක්‍රමයක් අපි හදන්න. ඒ සඳහා අපි පනත සංශෝධනය කරන්න. ඒ කතිකාචාර්යවරුන් තියෙන වැටුප්තල වැඩි කරන්න. ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් අවශ්‍යතා ලබා දෙන්නත් අපි සැලසුම් කරලා තිබෙනවා. මේකේ ප්‍රධාන අපේක්ෂාව තමයි අපිට අනිත් පැත්තෙන් හොඳ පුරවැසියෙක් අවශ්‍යයි, සමාජශීලී පුරවැසියෙක් අවශ්‍යයි, සාකම්පන සහිත පුරවැසියෙක් ලෝකේ ජයග්‍රහණය කරන්න පොදු සංකල්ප. එහෙම දරුවෙක් අපිට අවශ්‍යයි. හැබැයි අපිට ඊට වඩා අවශ්‍යයි තමන්ගේ පවුල ගොඩ ගන්න දරුවෙක්. මේ ග්‍රාමීය දුප්පත්භාවයේ තුරන් කිරීමේදී තමන් ලබා ගන්න අධ්‍යාපනයේ ප්‍රමාණය එක තීරණය කරනවා. අපේ රටේ අධ්‍යාපනයේ දුප්පත්භාවයේ අතර ඉතාමත් සමීප සබඳතාවයක් තියෙනවා. දුප්පත් නම් නූගත් නම් දුප්පත්. මේක තමයි චක්‍රය. එනිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අරමුණු උනේ මේ දුප්පත්භාවයේ තුරන් කිරීමේ ප්‍රධානම මෙවලම අධ්‍යාපනය. තව ගොඩක් ඒවා තියෙනවා. තව ගොඩක් ඒවා ප්‍රධානම අභිප්‍රාය බවට පත් වෙන නිසා අපි මේක 2027 වසරේ පටන් ගන්නවා. මොකද අපි දැන් මතවාදීව හැප්පෙන දැන් මතවාදීව මම දැක්කා මේකට විරුද්ධව ප්‍රධාන සහන නගපු කෙනෙක් කියනවා නේද? ඒගොල්ලෝ අයින් කරන්න කිව්වේ නෑ කියනවා. ඇයි මේක නතර කරේ කියලා අපිට බනිනවා. දැක්කද දැන් ඊයේ ටීවී වල. හරිද? ඉතින් මේකනේ වෙලා තියෙන්නේ. මම දන්නේ අපි එහෙම යන්න ලෑස්ති නෑ. අපි වැඩේ කරනවා. මේ දුප්පත් භාවය අපි තුරන් කරන්න.